හෙලෝ කොහොමද ඉතින් අද අපි ඔයගලන්ට වෙනස්ම වීඩියෝවක් තමයි අරගෙන එන්න හදන්නේ. මගෙන් ගොඩක් අය රික්වෙස්ට් කරා. ඒ වගේම අපේ වීඩියෝස් බලපු කට්ටිය මගෙන් ඇහුවා මේ වාහනේ ගැන පොඩි රිවිව් එකක් කරන්න පුළුවන්ද කියලා. මේ තින්නේ Tesla Model Y එක. ඉතින් මේක ගැන සම්පූර්ණ වීඩියෝ එකක් අපි ගෙනාවේ නැති වුණත් අද ඔයගලන්ට කෙටියෙන් තමයි අපි කතා කරන්නේ. අපි ඉස්සරහට තව වීඩියෝස් ගොඩක් මේක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි බලමු මේකේ තියෙන මොනවද ඔප්ෂන්ස් කියලා. ඉතින් මම වීඩියෝ එක පටන් ගද්දි කිව්වා වගේම ඔයගලන්ට අරන් ඇවිල්ලා තින්නේ මේ අවුරුද්දේ. ඒ කියන්නේ brand new 2026 Tesla Model Y standard range එකේ තියෙන SUV එක. ඉතින් මම මේ අවුරුද්දේ මේ වාහනය ගන්න හේතු වුණ ප්‍රධානම කාරණා තුනක් ඔයගලන්ට කියන්න. අංක 1 මේකේ තියෙන ප්‍රීමියම් ලුක් එක. අංක 2 මේකට ඉන්ධන වියදමක් නැහැ. ඒ වගේම මේකේ ගියර් බොක්ස් අලුත් වැඩියා කරන්න, ඔයිල් චේන්ජ් කරන්න ඒ කිසිම දෙයක් නැහැ. අංක 3 මේකේ ටෙක්නොලොජි එක පර්ෆෝමන්ස් අතින් ගත්තොත් මේක සුපිරිම වාහනයක්. මේ වාහනේට යතුරක් නම් හම්බෙන්නේ නැහැ. මේ වගේ කාඩ් එකක් හරි ඔයගොල්ලන්ගේ ළඟ තියෙන ස්මාර්ට් ෆෝන් එක යූස් කරලා තමයි මේ වාහනේ අන්ලොක් කරගන්න පුළුවන්. දැක්කනේ? ඒ විදිහට ටච් කරාට පස්සේ මේ දොර අන්ලොක් වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට කලින් කිව්වා වගේ මේ වාහනේ ස්ටාර්ට් කරන්න කිසිම යතුරක් නැහැ. ඔයගොල්ලන්ගේ අතේ ස්මාර්ට් ෆෝන් එක ඒ වගේම කාඩ් එක තියෙනවා නම් මේ විදිහට බ්‍රේක් එක පාගලා එයාට දැනුම් දෙන්න ඕන අපි දැන් ගමන යන්න සූදානම් කියලා. දැන් කරන්න තියෙන්නේ මේ ස්ක්‍රීන් එකේ තියෙන උඩට තියෙන ඇරෝ එක මේ විදිහට ස්ලයිඩ් කරාට පස්සේ අපිට මේ වාහනේ ඉස්සරහට යන්න පුළුවන්. දැන් ඔයගලන්ට පේනවනේ කිසිම දෙයක් කරන්න නැහැ. ටච් කරාට පස්සේ ඔයගලන්ට ඉස්සරහට යන්න පුළුවන්. ඒ වගේම ඔයගලන්ට පාකින් කරන්න ඕන නම් ඔයගලන්ට මේ විදිහටම ටච් කරලා පාක් කරලා ඒ වගේම ඔයගලන්ට උඩ බලා ගන්න පුළුවන්. උඩ වෙනම පැනල් එකක් තියෙනවා පාකින්, රිවර්ස්, ඩබල් සිග්නල්, නියුට්‍රල්, ඒ වගේම ඩ්‍රයිව් කියලා වෙනම පැනල් එකක් තියෙනවා. ඒ වගේම ඔයගලන්ට දෙපැත්තෙන් රීඩින් ලැප්ස් දෙකකුත් බලා ගන්න පුළුවන්. දැන් මම වාහනේ රිවර්ස් කරන්න තමයි හදන්නේ. ඉස්සලා අපි ස්ලයිඩ් කරේ උඩට. දැන් අපි පල්ලෙහාට ස්ලයිඩ් කරාට පස්සේ අපිට පහසුවෙන්ම රිවර්ස් කරගන්න පුළුවන්. ඔයගලන්ට පේනවද මේ ස්ක්‍රීන් එක? මේකේ රියර් කැම් එකත් ඔන් වුණා වගේම මේකේ සයිඩ් මිරර්ස් දෙකත් මේ ස්ක්‍රීන් එකේම බලා ගන්න පුළුවන්. දැන් අපි පාක් කරලා එළියට යන්න තමයි හදන්නේ. මේ ස්ක්‍රීන් එකේ තියෙන පාකින් කියන තැන ටච් කරාට පස්සේ මේ ඩෝර් එකේ තියෙන බටන් එක ප්‍රෙස් කරාට පස්සේ අපිට එළියට යන්න පුළුවන්. මේ වාහනයට ස්මාර්ට් ස්ට්‍රීනින් වීල් එකක් තමයි දීලා තියෙන්නේ. ඉතින් බලන්න මේකේ ටෙස්ලා කියලා ලස්සනට ලියලා තියෙනවා. ඒ වගේම මේකේ ලොකු බටන්ස් ගොඩක් නැහැ. ඉතින් මේකේ කන්ට්‍රෝල්ස් තියෙන බොහොම පොඩ්ඩයි. හෙඩ් ලෑම්ප්ස්, වයිපර්, ඒ වගේම අපිට වොලියුම් වැඩි කරගන්නේ සාමාන්‍ය තියෙන පොඩි ඔප්ෂන්ස් ටිකක් විතරයි ස්ට්‍රීනින් වීල් එකට දීලා තියෙන්නේ. ඉතින් මෙතන උඩින් අපිට බලා ගන්න පුළුවන් වයිස් එක. ඒකට අපිට මීරර් එකක් දීලා තියෙනවා. ස්මාර්ට් මීරර් එකක් තමයි අපිට දීලා තියෙන්නේ. ඉතින් ඒක දෙපැත්තෙන් අපිට ඒක ඕපන් කරාන් පස්සේ මේ විදිහට ලෙට්ස් දෙකක් ඔන් වෙනවා. මෙතන අපිට හොඳ ඔප්ෂන් එකක් දීලා තියෙනවා. මෙතන ඔයගොල්ලන්ගේ ස්මාර්ට් ෆෝන්ස් දෙකක්ම වයර්ලස් charge කරගන්න පුළුවන්. ඉතින් මේ වාහනේ ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එක ඕපන් කරගන්න මැනුවලි බෑ. මේ විදිහට ටච් ස්ක්‍රීන් එකේ ඒ සිම්බල් එක උඩ ටච් කරාට පස්සේ මේ විදිහට ඔයගලන්ට ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එක ඕපන් වෙනවා. ඒ වගේ මෙතන අපිට කප් හෝල්ඩර්ස් දෙකක් වගේ මෙතන තියෙන ස්පේස් එක ඔයගලන්ට පේනවා ඇති. මේක ගොඩක් වටිනවා මගේ වයිෆ්ට නම් මොකද එයාගේ හෑන්ඩ් බෑග් එක මෙතනින් තියාගන්න පුළුවන් නිසා. මේ වාහනේ සීට්ස් මාර කම්ෆර්ටබල්. ඒ වගේම මේ සීට්ස් දෙකම වෙන්ටිලේට් සීට්ස්. අපි බලන්න යන්නේ මේ වාහනේ පිටිපස්සේ පැසෙන්ජර්ස් වලට මොනවද දීලා තියෙන ඔප්ෂන්ස් කියලා. ඔයගලන්ට පේනවා ඇති ඒගොල්ලන්ටත් බටන් එක දීලා තියෙනවා ඩෝර් එක ඕපන් කරන්න. Welcome back to our channel. Don't forget to subscribe and follow us. ස්පේස් එකක් තියෙනවා ඒගොල්ලන්ට මේ වාහනේ යන්න. පිටිපස්සේ යන පැසෙන්ජර් කෙනෙක්ට උනත් හොඳ සැප පහසුවට මේ වාහනේ යන්න පුළුවන්. දැන් මං ඉඳගෙන ඉන්නේ මේ පිටිපස්සේ පැසෙන්ජර් සීට්ස් වල. ඔයගලන්ට පේනවා ඇති මොන තරම් ලෙග් ස්පේස් එකක් මේ වාහනේ දීලා තියෙනවද කියලා. දැන් මම පෙන්නනවා ඔයගලන්ට මැද යන පැසෙන්ජර් කෙනෙක්ට කොච්චර ස්පේස් එකක් තියෙනවද කියලා. බලන්න. ඒ ස්පේස් එක මේ විදිහටම තියෙනවා. ඒගොල්ලෝ ඒකට කිසිම බාධාවක් කරලා නැහැ. මැද යන පැසෙන්ජර් කෙනෙක්ට වුණත් හොඳට ලෙග් ස්පේස් එක ඇතුව යන්න පුළුවන්. දැන් මම ඔයගලන්ට පෙන්නන්නේ මේ වාහනේ තියෙන හෙඩ් ස්පේස් එක. බලන්න මොනතරම් ලොකු හෙඩ් ස්පේස් එකක් අපිට දීලා තියෙනවද කියලා. ලෙග් ස්පේස් එක වගේම හෙඩ් ස්පේස් එකත් මේ වාහනේ යන පැසෙන්ජර්ස්ලට සැප පහසුවෙන් යන්න හදලා දීලා තියෙනවා. මේ වාහනේ පිටිපස්සෙන් යන පැසෙන්ජර්ස්ලටත් හොඳ කම්ෆර්ටබල් සීට්ස් තමයි දීලා තියෙන්නේ. ඉතින් බලන්න මෙතන අපිට වෙනම පිටිපස්සෙන් යන පැසෙන්ජර්ස් වලට වෙනම කප් හෝල්ඩර්ස් දෙකක් දීලා තියෙනවා. ඉතින් බලන්න මේ ආම්බ්‍රෙස්ට් එක අපි පල්ලෙහාට දැම්මට පස්සේ අපිට වාහනේ යන ගමන් උනත් පිටිපස්සේ තියෙන බඩුවක් හරි අත දාලා ගන්න පුළුවන් විදිහට තමයි මේගොල්ලෝ හදලා තියෙන්නේ. දැන් මම මේ වාහනේ ට්‍රන්ක් එක ඕපන් කරන්න තමයි හදන්නේ. ඔයගලන්ට පේනවා ඇති මෙතන බටන් එකක් තියෙනවා පල්ලෙහෙන්. ඒ බටන් එක ප්‍රෙස් කරාට පස්සේ මේ ට්‍රන්ක් එක ඕපන් වෙනවා. බලන්න මේකේ කොච්චර ඊට ප්‍රමාණයක් තියෙනවද කියලාද. අපි මේ රියර් සීට්ස් නවන්න නැතුව තමයි මේ ඊට ප්‍රමාණය දකින්නේ. ඒ වගේම සයිඩ් එකෙන් වෙනම ඒගොල්ලෝ ස්පේස් එකක් දීලා තියෙනවා.
මම දැන් ඔයගලන්ට පෙන්නන්න යන්නේ මේ ෆ්‍රන්ට් එකේ තියෙන තවත් ස්පේස් එකක් තියෙන තැනක්. ඉතින් ඔයගලන්ට පේනවානේ මේක ඕපන් කළාට පස්සේ මෙතන වෙනම ස්පේස් එකක් තියෙනවා. මෙතන මගේ බැටරි charge කරන වයර් එක තියෙනවා. ටූල් බොක්ස් එකක් දාලා තියෙනවා. දැන් ඔයගලන්ට මම පෙන්නන්නේ මේක කොච්චර ගැඹුරුද කියලා. පේනවානේ මොන තරම් ගැඹුරක් තියලාද කියලා. ඉතින් මේකටත් සෑහෙන්න බඩු ටිකක් දාන්න පුළුවන් ඔයගලන්ට. ඉතින් තාම ඉවර නැහැ. තව තැනක් තියෙනවා මේකේ බඩු දාන්න පුළුවන්. මම ඒක තමයි මම මේ ඔයගලන්ට පෙන්නන්න යන්නේ. ඉතින් බලන්න ඔයගලන්ට පේනවද? තව තැනක් තියෙනවා. ඔයගලන්ට තව පොඩි ඉඩක් තියෙනවා. මොන හරි දෙයක් දාගන්න ඕන නම් මෙතනත් දාගන්න පුළුවන්. දැන් මම ඔයගලන්ට පෙන්නන්න යන්නේ පිටිපස්සේ සීට්ස් ඔක්කොම නවාගත්තට පස්සේ මේ වාහනේට මොනතරම් ඉඩක් අපිට හම්බ වෙනවද කියලා. මේ විදිහට මැනුවල් තමයි අපිට සීට්ස් නවා ගන්න පුළුවන් වෙන්නේ. අපි සීට්ස් එක නවාගෙන බලමු මොනතරම් ඉඩක් අපිට තියෙනවද කියලා. ඉතින් බලන්න පිටිපස්සේ සීට්ස් ඔක්කොම නවාගත්තට පස්සේ අපිට මොනතරම් ඉඩක් හම්බෙලා තියෙනවද කියලා. ඉතින් ටෙස්ලා එකෙන් මේ වාහනේ හදලා තියෙන්නේ කැම්පින් කරනවත් එක්කම තමයි. ඉතින් මේගොල්ලෝ මේකට මෙට්‍රස් එකක් වෙනම ඩිසයින් කරලා තියෙනවා. ඉතින් මේකට පහසුවෙන් මේ වාහනේ ඇතුලේ 3 දෙනෙක් ඉදිය ගන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් අපි ඉස්සරහදී බලාපොරොත්තු වෙන මේ අවුරුද්දේදී අපි මේ වාහනේ කැම්පින් එකක් කරන්න. ඉතින් මේ වාහනේට එන්ජින් එකක් නැහැනේ. ඉතින් ඒක හින්දා මේ විදිහට තමයි ඔයගලන්ට බලන්න හම්බෙන්නේ. පේනවනේ මොනතරම් ගැඹුරු ස්පේස් එකක් එතනක් තියෙනවද කියලා. ඔයගලන්ට මෙතනත් සෑහෙන්න බඩු ටිකක් දාගන්න පුළුවන්. මේ බලන්න මේ හෙඩ් ලැම්ප්ස් දෙක. මේ හෙඩ් ලැම්ප්ස් දෙකේ මාර ප්‍රීමියම් ලුක් එකක් දෙනවා මේ වාහනේට. මේ වාහනේට දීලා තියෙන ෆ්‍රන්ට් කැමරා එක තමයි දැන් මේ පේන්නේ. දැන් ඔයගලන්ට පෙන්වන්න යන්නේ මම තව කැමරාස් දෙකක් තියෙනවා. මේක තියෙන්නේ සයිඩ් මිරර්ස් වලට පල්ලෙහෙන්. මේ වාහනේ 360 view එකක් ගන්න පුළුවන් අපිට කැමරාස් වටේටම තියෙනවා. මම මේ වාහනේ ගද්දි මං හිතුවේ ඇත්තටම මේකේ වීල් සයිස් එක ඇවිල්ලා 20 කියලා. ඉතින් ඔයගලන්ට පේන්නේ නැති මේක ඇවිල්ලා අඟල් 19. දැන් ඔයගලන්ට මම පෙන්වන්න යන්නේ මේකේ charge කරන charging wire එක අපි connect කරන තැන. ඉතින් අපිට මේක ෆෝන් එකෙන් ඒ වගේම අපිට වාහනේ දීලා තියෙන ස්ක්‍රීන් එකෙන් නැත්තම් මේ විදිහට ටච් කරලා වුණත් අපිට මේක ඕපන් කරගන්න පුළුවන්. Welcome back to our channel. Don't forget to subscribe and follow us. ඉතින් මේ වාහනේ අපිට එක දවසින් නම් ෆුල් රිවිව් එකක් ගේන්න බැරි වෙයි. මොකද ඒ තරමට ගොඩක් දේවල් තියෙනවා මේකේ බලන්න. ඒ වගේම ඉතින් මගේත් අතට ඇවිල්ලා තාම මාස 6ක් විතරනේ මේ වාහනේ. ඉතින් මමත් තාම ඉගෙන ගන්න ගමන් තමයි ඉන්නේ. හැබැයි මාස 6ක එක්ස්පීරියන්ස් එක මට තියෙනවා. ඉතින් මම ඔයගලන්ට ඉස්සරහට ගේනම් මේක කොහොමද බැටරි charge කරන්නේ, කොච්චර ගාණක් අපිට වේදන් වෙනවද මේකට, ඊට අමතරව කොච්චර උපරිමයෙන් අපිට කිලෝමීටර ගාණක් මේකේ වැඩ කරන්න පුළුවන්ද. ඉතින් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා මේක ගැන ඉගෙන ගන්න. ඉතින් අපි ඉස්සරහ වීඩියෝස් මම වෙනම ගේන්නම් ටෙස්ලා එක ගැන. ඔයගලන්ට ඉන්ටරෙස්ටිං වාහනයක් වෙයි මේක. මොකද ඒ තරමට මේකේ ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා. මේක ගොඩක් සපපාසු වාහනයක්. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම God bless. අපි නැවත වීඩියෝ එකකින් හම්බෙමු. Welcome back to our channel. Don't forget to subscribe and follow us.